මාළු නැහැ මාමිනේ. හුලඟත් අඩුයිනේ චන්ද්‍රේ මාමේ. මාළු අඩු වුණා. කොහොම ඉතින් හුඟ කලකි. ඔව්. අවුරුදු ගාන ආවා. අවුරුදු ගානක්. නේ? ඔව්. ඔන්නද පෙන්නන්නේ ගොඩුවට වෙලා. රස්සාවේ හැටිනේ. අල්ලන්න මම. Mallan nih juga galsa saran jam. Ada dana ni. Muddat net. Oh. Malu nih ni awak. Kamera kan kahan na ini. Ika baru butuh kia hiti ni. Oh, ini baru na. දැන් ගත්තා? ගන්න ඉතින් මාළු නැහැ. හැම එකේ. ඔක්කොටම එක විදියයි නේ? අතෙන්ට සාමාන්‍යයෙන් එනවා ඩිංගක් ඒ හරියට. ඒ හරියට ඔරුව ආවා කියනවා? තාම නැහැ. ඒ හරියට තමයි. දැන් ඔරු තුන තියෙන හරියට ඊට එහා පැත්තට. එහා පැත්තටයි නේ. ඒක ෂිට් එක අල්ලන්න. අන්න. ඇත්ති. පාන්දරම යනවා චන්ද්‍රේ මාමලා. ඕවනේ. කීයට විතර ගියේ? ගෙදරින් අද 5යි 10යි. 5යි 10ට ගියේ. පැයකමාරක් දෙක කරු පැදලානේ. ඔව්. ඔය පේනවනේ. ඔය මාළු ගෙනියන්නේ ආයි? නෑ. වීඩියෝ එකක් ගන්නවා. ඉතින් නැහැ නේද මාළු? ඔන්න දේවයියේ නේ. හැම එකේම දාන්න ඉතින් ඔය විදියට. එනකොට එතෙන්ට එනවා. ඔන්න වැඩි මේ කූර අයියා හිටියේ කන හැම හරිය ඒකටක් ගාලා ගත්තා හෙට ගන්න ඕනේ හරි ඈ නේද ඔන්න මේ රයිස් එක ඔන්නෝම ගන්න අපිත් එක්කම අහු වෙන්න ගන්න නැති ඔරුවටම කිලෝ එක දීවරියොත් එක්ක ඈ දීවරියොත් එක්ක ගන්න ඔන්න වැඩි හැටි පේනවනේ දැන් අවුරුද්දක් විතර තිස්සේම ওই සරණ තමයි හරියටම අවුරුද්දක්වත් වැඩි වගේ විසක් අඩුවක් වෙන්නේ. ඔව්. ඔය සරණම තමයි හැමදාම. කාමාරේ. ඈ? දැක්කනේ. පෙර 600යි 500යි නේ. දවසේ ආදායම. කිලෝ එකමාර. 1000ක් අහු වෙන්නේ නැද්ද කොහෙද? චන්ද්‍රයා ඔරුවක් එනවා මාර පැත්තට බලලා එන්නම් ගිහිල්ලා. යන්න පුතේ යන්න. හැම එකේම ওই විදිහට ගන්න ඉතින්. ඔව්. වෙන කරන්න දෙයක් නැහැ. ඔව්. එතකොට දාලා යනකට දාලා ඉතින් අයිලන්ඩ් ෆිෂින් බලන ඔබට සුපුම් දේශනක් වෙන්න කියලා ලුණු ගම්බීර ජලාශයේ ඉඳන් ලස්සන වීඩියෝ එකක් පටන් ගන්න හදන්නේ. දැන් ඔරුවට මාළු තියෙන විදිය කොහොම තමයි. දැන් අර චන්ද්‍රමාවල කියන්නේ ඇත්ත. දැන් අවුරුද්දක් විතර ඉඳලා මාළු නැහැ. මාළු කිලෝ 1යි 2යි කොහොම දවසින් දවස දැන් පහුගිය දවස් ටිකේ මාර හුලඟක් තිබුණේ අද නම් ටිකක් හුලඟ අඩු වෙලා එනවාට මාළු නෑ රැකියාව අන්තිමයි දැන් ජලාශේ වතුර හිමිලා තියෙන්නේ අර රත්මල්ව පැත්තේම දැන් ඔක්කොම අර මැද තියෙන දූපත් කෑලි කෑලි වගේ මතුවලා තියෙන්නේ පෑවුම සැරයි දීවරයොත් වැඩි දිනෙක දැන් රැකියාවට යන්නේ නැහැ ඉතින් මාළු අඩු නිසා. ඔය මාළු ගෙනියන මුද්‍රා ඇලිලා. අපි බලමු තව ඔරුවක් එනවා මේ පැත්තට ගිහින්. මේ හොඳට වතුර තිබුණා හරි දැන් මේ ඔක්කොම වැදිලා තියෙන්නේ.
පුදුම ලස්සනක් තියෙන්නේ පාන්දරට. අයියේ good morning. කිලෝ 1යි 2යි නේ ඔරුවල. චන්ද්‍රමාවට කිලෝ 1යි. අනාව. අයන්ඩි අපොට දෙන්න. ඒ ඔරුටත් එහෙම තමයිනේ. චන්ද්‍රමාවට කිලෝ 1යි. ඔව් ඒ ඔරු දෙකේ මාළුනේ. මාළුනේ. මොකද්ද වෙලා තියන්නේ අයියේ මේ? මොනවා වෙලායි මේ? අවුන්නේම නැහැ නේ? මොකටද ඔහොම ඉතින්නේ? වැලිකෝ. Thank you. සයිසුන් ඉන්නේ නේ? ඔව්. මේ කිලෝ 8-10 ගොඩ ගන්නේ. යන්ත බැලන්ස් බොඩ්ඩක් කරන් වරි. අලි බැස්සේ නැහැ අයියේ. අලි කිය. නැහැ බැස්සේ. අවසර නෙමෙයි ඇතිනේ. පත්‍රිප්පුවේ සමාන. පත්‍රිප්පුවේ? ඒ කැලේ තනි වෙලා ඉන්න ඕනේ. ඒ හරි ඉන්නේ. මෙතන තව ඔරුවක් දෙයක් එන දියයි. ඔරු දෙක තුනක් තියෙනවා. Motor gaya? Karu balance කියන කයින් පොඩ්ඩක් නේ මට පේන්නේ 3යි ගානක් 3යි ගානක් මේ බටන් එකක් විතර මම වතුර වතුරට දුන්නන්න නැහැ උත මුදලායිට හොඳයි ඔය බැලන්ස් එක කිරුවා නෑ මේක මේ බටන් එකක් ගිහලා තියෙන්නේ ඒ වෙන්නේ වතුර කියලා මේක අර තියෙ අතර තියෙන්නේ ඊරේක දෙක නම් තියෙන්නේ Ini kayak ada sih ya. Nah, back kan.
කොට එක. ලොකු මාළු නේද? ඔබ ඇවිල්ලි ඉවරයි ඉවරනේ. තව දෙකයි නෙදී මේක කොල්ට යනවා. ඒගොල්ලෝ මර යනවා. ඊළඟ ඔරුවත් ආවා. ඉවරයි අයියලා දෙන්න විතරනේ එන්නේ නේ. නෑ තව එන්නේ. අඩු වෙයි නේ. මේ දැන් අපි තමයි හොඳ පොඩ්ඩක් අපි ගේම ඒත් අනිතරු වලට නේ. නෑ. මාළු කිලෝ 1 2 තිබුණා. පහුගිය ටිකේ. දැන් කුණක පොඩ්ඩක් අඩු වුණා හැබැයි නේ. දවස් දෙක අදට අඩු වෙලා. thank you සුද්දෝ. මේ හින්දා තමයි මාළු අඩු වෙන්නේ. අඩු වෙන හේතුව හැම ගාවකම විනාශ වෙලා තියෙනවා. thank you සුද්දෝ. පුදුම සංගතයක් වෙලා තියෙන්නේ. මේ ජලාශයට නම් thank you සුද්දෝ දැන් බෝයලා වෙන කරන්න දෙයක්වත් නැහැ ඉතින්. දැලකට පැටලුනොත් අරගෙන ඇවිල්ලා ගොඩට විසිකරන එක තමයි කරන්නේ. thank you සුද්දෝ. මාළුන්ට වැඩි ඉන්නවා. මාළුන්ට වැඩි thank you. ඕගන්ට මාළුත් දුන්නා. තවුරු කීයක් විතර ඉන්නේ තියයි? තව එන්න තියෙනවා. ඔරු පහක් විතර. ඒ පහ මාළු ගන්නේ අයියා? නෑ. දෙන්න ගන්න. දෙන්නේ. අද කවදාද අඟහරුවාද? අඟහරුවාද තමයි. ඔව් අද අඟහරුවාද. මේ පොළන්නේ? පොළනේ. පොළ දවසට දෙන්නේ නැහැ ඒගොල්ලෝ. පොළ දවසට දෙන්නේ නැහැ දෙන්න මායි. දවස් බෙදලායි තියෙන්නේ. නෑ ඒකට පොළේ යනවා ඉදාට. ඒගොල්ලෝ ගම අල්ලගෙන ඉන්න එක පොළේ ගිහලා කපනවා. කපෝ අපිට දෙනට වැඩි ලාභයි. ලාභයි නේ ඉතින් ඔව්. 100ක් හරිය ගන්න. තව ඉතුරු වෙනවනේ. දැක්කනේ ඉතින් දීවරයන්ට තිබුණු තත්ත්වේ. ඔන්න ඔහම තමයි ඉතින්. හැම වැවකම මේ දවස්වල මාළු අඩුයි. මාළුත් නැහැ. මිනිසුන්ගේ ආර්ථිකෙත් අමාරුයි. ඉතින් රැකියාව කරලා ජීවත් වෙන්නේ දීවරයෝ මාළු අල්ලලානේ ජීවත් වෙන්නේ. ඒවා විකුණලා දැන් අද රුපියල් 500ක් 600ක් අරගෙන ගියපු කෙනා ඉතින් ආයේ තව රැකියාවක් කරන්න වෙනෝනේ ගිහිල්ලා. කොහොම තමයි. පුදුම නිහඬ නිස්කලංක පරිසරයක් මේ තියෙන්නේ. දුනුගම් වෙහෙරි ජාතික වනෝද්‍යානයේ කලින් දැන් යාල බ්ලොක් 6 එකට අරගෙන තියෙන්නේ. ඉතින් කොහොම තමයි. උදේට අර 10 11 වෙනකොට ඉන්නම් බෑ. මේ කිට්ටුවකවත් ඉන්න බෑ. දැන් නම් එහෙම නෑ හුලගත් එක්ක ප්‍රශ්නේ අඩුයි. සත්‍යන්තයෝන්ගේ නිජබි. ඕන්න කොහොම තත්ත්වයක් තමයි තියෙන්නේ දීවරයන්ට. හරිම දුකයි.
ගිහිල්ලා මාළු කිලෝ එකක් කඩෙන් අරගෙන කනවා වගේ නෙවෙයි. දීවරයෝ පුදුම දුකක් විඳින්නේ. ඔයගොල්ලන්ට හිතෙන දේත් කමෙන්ට් එකක් දාගෙන යන්න ඉතින්. ආර්ථිකය අමාරුයි කියන්නේ ඉතින් ජීවිතේත් අමාරුයි. කොහොම වුණාට පස්සේ ටිකෙන් ටික ඉතින් කාලයත් එක්ක ඒගොල්ලෝ රැකියාවෙන් අයින් වෙනවා. රැකියාවෙන් අයින් වුණාට පස්සේ ආයි දැන් අලුතෙන් එන පරම්පරාව ඕවට ඉතින් යොමු වෙන්න බලන්නෙත් නැහෙනේ. අලුතෙන් එන දැන් හැදෙන පරම්පරාව රස්සාවක් කරන්න දැල් එලන්න උරුපදින්න ඕවට කැමති නැහෙනේ. ඉන්න ඔය පරණ මිනිස්සු ටික තමයි ඉතින් මාළුවෙක් අල්ලන්න හරි වැවකට යන්නේ. හැමදේම කාලයත් එක්ක නැති වෙලා යනවා කියලා හිතෙන්නේ එක වෙලාවකට. රටට මාළු ඕනේ. මාළු සම්පත ඕනේ. ඔයගොල්ලෝ හොඳින් ඇති ඉතින්. අර දැන් ගොඩක් දවසින් YouTube එකේ අර ලොකුවට වීඩියෝ දැම්මේ නෑනේ දැන්. පටන් අරගෙන දැන් වීඩියෝ දාන්න ආයෙ පටන් අරගෙන වීඩියෝ 6ක් 7ක් වගේ දැම්මේ. මේ වීඩියෝ 6 7 ලොකුවට රීච් උන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ මට කරන උදව්වක් විදියට වීඩියෝ එක බැලුවොත් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා තව කෙනෙකුට බලන්න ෂෙයා කරලා දෙන්න. දැන් හෙට විතර අපි බලමු ඔය සූර්යාව පැත්තේ හොඳ වැව් තියෙනවා. ඒවට ගිහිල්ලා කොහොමද කියලා ඒ රැකියාව වෙන්නේ. දැන් මේ ලුණුගම්වේරි ජලාශය නම් මම එනකොටම දැනගෙන තමයි ආවේ ඉතින් මාළු නැහැ කියලා. ඒ කියන්නේ අර හොයලා බලලා නෙන්නේ. මේ දවස් ටිකේ මාළු තිබ්බේ නැහැ ඉතින් දීවරයන්ට. මේ දවස් ටික කියන්නේ දැන් මාස 3-4ක ඉඳලා මාළු නැහැ ඉතින්. ඔරු තියනෝ දීවරයෝ යන්නේ. ඔරු තියනෝ දැන් මෙතනම තියෙනෝනේ ඔරු 10ක් 15ක් විතර. ගිහිල්ලා තියෙන ඔරු 6ක් 7ක් වගේ තමයි. අනිත් ඔරු ඔක්කොම ඉතින් යන්නේ නැහැ. වැඩක් නැහනේ. ඊට වැඩිය මේ මිනිස්සුන්ට වෙන වැඩක් කරගන්න පුළුවන් ওই කාලේ. ඒකයි වෙලා තියෙන්නේ. විශේෂයෙන් ඉතින් අර මේ ලුණුගම්වේරි ජලාශය නම් මට හිතෙන්නේ දැන් අර ඉස්සර වගේ මාළු බෝ කරනවත් අඩුයි. දැන් වෙන වැව් වල නම් දැන් අපි ඔය වසන්තයිලේ හම්බෙවම් පැත්තේ එහෙම ඉස්සෝ පොඩි මාළු ඔය බෝ කරලානේ ඇති කරන දානෝනේ. එහෙම නෑ ඉතින් මේ ජලාශේ. ඔය ඉන්න මාළු ටික තමයි ඉතින් පැටව ගහලා ඒකිනුත් දැන් ඔය ටැංකි සුද්දු කියන මාළු జాතිය බෝ වෙලා තියෙනවා. ඒ මාළු අර පොරලි එහෙම පැටව පිටර එහෙම කනවැදි. ඒකයි තමයි දැන් මේ අවුරුද්දක විතර ඉඳලා මේ ටැංකි සුද්දු කියන මාළු జాතිය මේ වැවේ පුදුම විදියට සාපයක් වෙලා තියෙන්නේ. දැන් එකවරුවකට මිරිකලියෝ කැටලව රෝහු නෑනේ කොහොමද අර මේ එළන දැල් නම් මේ දීවරයෝ නම් යන්නේ ලොකු මාළුන්ට නෙමෙයි ඔය පොරලි දැල්මයි තමයි එලන්නේ. ඒ වුණාට මේ තොටුපොළ කියන්නේ කලින් හොඳ මාළු ඇස්සන්නක් ආපු තැන්. දැන් මීට අවුරුදු 3කට 4කට විතර කලින් හොඳට කැටලව රෝහු මිරිකලියෝ මගේ අයිලන්ඩ් ෆිෂින් channel එක පටන් ගන්නකොට මම මේ තොටුපොළට කලින් channel එකේ ඇවිල්ලා තියෙනවා මාළු ආව හොඳට මාළු ආවා. කැටලව මිරිකලියෝ එක ඔරුවේ කිලෝ 20 25 නැති උනේ නෑ. දැන් නෑ ඉතින්. එහෙනම් දැන් ඔය ඔරු දැන් අර එන්න තියෙන ඔරු දෙකත් ඉතින් කීයට එයිද දන්නේ නැහැ. සමහර විට තව පොඩි වෙලාවක් යනකොට එයි නැත්තම් පැය දෙක තුනක් යයි. මාළු අහුවෙලා නැත්තම් ආයේ දැල් එලලා මාළු හොද්දක් අල්ලගෙනම තමයි ඉතින් එන්නේ. කිලෝ 3-4ක් කර නැතුව ඉතින් පැය 3-4ක් ඔය වැවේ ඉඳලා රස්සාවක් නැතුව ගෙදර ගිහිල්ලා තේරුම් මුකුත් නැහනේ. ඒක නිසා එන වෙලාවක් ෂුවර් කරන්න බෑ. එහෙනම් මේ වීඩියෝ එකත් බලාගෙන හිටියට ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. හැම දිනකටම එක විදියට ආදරේ. අයිලන්ඩ් ෆිෂින් බලන ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. එහෙනම් අපි මේ වීඩියෝ එකත් ඉවර කරන්නම්. දැන් අද දවල් වෙන්න අපි කොහරි මාළු අල්ලන්න යන්න කියලා හිතාගෙන ඉන්නේ. මේ දවස්වල කිරිඳු ඔය එහෙමත් මාළු අහු වෙනවනේ. ඒ පැත්තේ ගිහිල්ලා පොඩ්ඩක් පිළිබානක් දැකීමක් ගන්න පුළුවන්ද කියලා බලමු. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. ඔයගොල්ලන්ට ජය වේවා කියලා අපි ලුණුගම්වේරි ජලාශයෙන් සමු ගන්නවා. හැමෝම පරිස්සමින් ඉන්න. ජය වේවා.